Hi guys, again welcome to Hasi and Mira YouTube channel. ඉතින් අපි අද හවස ගත කරන්න යන්නේ ලස්සන ගෝල් ෆේස් එකේ. අපි මේ මොමන්ට් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මෙතන මාර ලස්සනයි. ගෝල්ඩන් ආව එකේ අපි ආවේ. මේ හරියෙන් අපි නම් යාළුවනේ GTA ගේම් එක ඇතුලේ ඉන්නවා වගේ තමයි මට නම් දැනෙන්නේ. අද නම් එච්චරම සැනක නැති දවසක් යාළුවනේ. මෙතන අපිට බලා ගන්න පුළුවන් උනේ මේ ඔය වඩේ කඩ ඒ ටිකයි කපල්ස් දෙක තුනක විතරයි. ඊට පස්සේ අපි ඉතින් ওই වටේම ඇවිද්දා. ඇවිදලා එතන තියෙන සිරි නැරඹුවා. ඉතින් ගෝල් ෆේස් එක කියන්නේ හරිම ලස්සන තැනක් නේ. ඉතින් ගෝල් ෆේස් આવොත් නොකරම බැරි වැඩක් තමයි ඉස්ස වඩේ කන එක. අපි ගත්ත මේ නෝමල් ඉස්ස වඩේ එකයි ජම්බෝ ඉස්ස වඩේ එකයි. නෝමල් ඉස්ස වඩේ එකේ ගාන රුපියල් 100යි උනේ. ජම්බෝ ඉස්ස වඩේ එක රුපියල් 250යි. ඒ වගේම අපි ගත්ත මේ නාන් රොටි එක නාන් රොටි එකේ ගාන රුපියල් 100යි. පෝට් සිටි එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එන්න හිතුණා. අපි යන් බලන්න මේ පැත්තට. ඉස්සර නම් ගෝල් ෆේස් එක කියන්නේ නාන්න පුළුවන් බීච් එක. හැබැයි මේ විදිහට නාන්න බෑ. මෙතන එහා පැත්තෙන් රැළපා ගන්න අවස්ථාව හදලා තියලා තියෙනවා. ඉතින් අපි ඒ තැන පහු කරගෙන දැන් පෝට් සිටි එක පැත්තට ඇවිදගෙන යමු. අපි දැන් මේ ඉක්මනට ඇවිදන් යන්නේ යාළුවනේ. මේ සන්සෙට් එක වෙලාවේ පෝට් සිටි එකේ ඉඳන් ලස්සනට පෙනේ කියලා හිතනවා ඊට බහින එක. බලමුනේ අතට ගිහිල්ලා. ඔයාලට පේනව නේද යාළුවනේ මේ පෝට් සිටි එකට යන පාරේ දාලා තියෙනවා මෙල්වා සහ ප්‍රයිම් ගෲප් කියලා කොඩි. අද තමයි ප්‍රයිම් මරීනා ප්‍රොජෙක්ට් ලොන්ච් සෙරමනි එක තියෙන්නේ. ඒක කොළඹ වල තියෙන ලාර්ජ්ම ඉන්වෙස්ට්මන්ට් එක කරපු ප්‍රොජෙක්ට් එකක් කියලා තමයි Google එකේ එහෙම සර්ච් කරපුවාම අපිට බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් මේක ඇවිල්ලා ලක්සරි රෙසිඩෙන්ෂියල් ටවර් එකක්. approximately 550ක් විතර apartment units තියෙනවා. යාළුවනේ කොහොම හරි ඉක්මනින් මෙතෙන් ආවා මේ ඊට බහින්න කලින්. I never thought I'd fly over my own state. Something about those city lights were calling out my name. Now mama don't you cry, you know there'll come a day. මෙතන මාර ලස්සනයි. අර පැත්තෙන් අර බ්‍රිජ් එක තියෙනවා. මේ පැත්තෙන් සන්සෙට් එක. Crossing that county line. ගෝල්ඩන් ආව එකේ අපි ආවේ. With the same old station on the side of that homegrown two-lane paradise. Watching that midnight sky you don't see in LA. This big world will always change, but the small town will stay the same. අපිට යාළුවනේ මේ මෙතන බ්‍රිජ් එක ගාවට නම් යන්න බැරි වෙනවා. මොකද අද එතන අර ඉවෙන්ට් එක තියෙනවා. Good thing that I got my roots back in steady ground. With the same old small church parking lot, I cried when Bobby tied the knot. මේ මෙතන නම් මේ පිටරට ඉන්නවා කියන්නේ වෙන රටක ඉන්නවා. ඩුබයි vibe. ගෝල්ඩන් ආවනේ අනිත්. මෙන්න මේ වගේ ප්ලේස් එකක තාම අපිට කියන්න පුළුවන් guys.
Habibi, come to Sri Lanka. අපි දැන් මෙතනින් පල්ලෙහාට බහැලා අර බ්‍රිජ් එක ගාවට යන්න පුළුවන්ද කියලා බලනවා. ගිහිල්ලා බලමු. මේ හරියෙන් යද්දී නම් යාළුවනේ GTA ගේම් එක ඇතුලේ ඉන්නා වගේ තමයි මට නම් දැනෙන්නේ. Hate it when my doubts and fear swell up like the ocean. It feels like I could drown in my tears. Everything's overflowing. Scared that I won't get it right, get it right. My nerves are working overtime, overtime. Tell myself to calm down and breathe. Step out of the shadows into the fire. Don't be afraid to get out on the wire. Live in the moment, turn it louder. This is what you're made for. You just gotta be fearless. You just gotta be fearless. අපි දැන් ඉස්සරහට ඇවිදගෙන ඇවිල්ලා දැන් මේ අර මේ ලයිට්ස් එන බ්‍රිජ් එක ළඟම ඉන්නේ. මෙතන නම් මාරම ලස්සනයි යාළුවනේ. මේ ලයිට් කියන්නේ අපි දැන් ලයිට් ළඟටම ඇවිල්ලා ඉන්නේ. මෙතන නිකන් අනේ මන්ද කියාගන්න තේරෙන්නේ නැහැ විශ්ව ලෝකයක් ඉතින් මෙතන නම්. මේ වෙලාවට මේ බ්‍රිජ් එක ළඟට ආපු පළවෙනි වතාව. ඉතින් මේ මාරම view එකක් තියෙන්නේ. කොහමරි අපි ඔයාලට කියන්නේ මේ දැන් මේ වගේ වෙලාවක ඇවිල්ලා enjoy කරන්න. Gets you down, down, down. Gets you down, down, down. Say it louder, say it louder. Oh, feel the moment, feel the power. Oh, bring me out of my bedtime. මේ බලන්නකො යාළුවනේ අපි පෝට් සිටි එකෙන් එළියට යද්දිම කැප්චර් කරගත්ත දේ. මේක තමයි ප්‍රයිමරින ඉවෙන්ට් එකේ ඩ්‍රෝන් ෂෝ එක. ඉතින් අපි මේකත් එන්ජොයි කරා. මේකේ concept එක තමයි the address above the ocean කියන එක. ඒ කියන්නේ මුහුදට routing address එකක්. හරි යාළුවනේ. එහෙනම් අද අපි vlog එක start කරේ goal face එකේ ඉඳන්. අපි vlog එක finish කරන්නේ port city එකේ ඉඳන්. අපි ඉන්න හිතාගෙන ආවේ goal face එකේ. ඒ වුණාට මෙතෙන් එන්න හිතුණා. ඊට පස්සේ හොඳ වෙලාවක් සෙට් වුණා නේද අපිට? විශේෂම කාරණේ තමයි අපි මෙතෙන් ආවේ අපි golden hour එක වෙලාවේ. එතකොට එහෙනම් අපි දැන් මේ vlog එක finish කරන්න යන්නේ. පොඩි වැස්සකුත් මේ වෙලාවේ මේ තියෙනවා. ලොකු වැස්සක් නෙමෙයි පොඩි වැස්සක්. මල්ලස්සා. එහෙනම් අපේ වීඩියෝස් එකක් දිගටම එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එකත් ඔයාලා එන්ජොයි කරා කියලා හිතනවා. අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි අලුතින්ම දාන වීඩියෝස් වල notifications ඔයාලට ගන්න පුළුවන්. bye bye.